දැන් අපි ආසාවෙන් බදාගෙන රැකගෙන හිටපු තැනකින් අපිට යන්න කිව්වොත් එහෙම කොහොමද? සරල කතාව නිකන් හිතන්නකෝ අපි ඉන්නේ කුලියට කියලා. කුලියට ගියාට අපි යනකොට දන්නවා අපේ නෙමෙයි කියලා. හරිද? මේ ටික දවසක් ඉන්නකොට ඕයි. අපේ එනවා. අන්තිමට දැන් මාස ගාන ඉවරලා එහෙනම් දැන් යන්න ලෑස්ති වෙන්න කියලා කියනකොට මොකද වෙන්නේ? යන්න බෑ. දුක හිතෙනවා. ඕක තමයි ජීවිතේ. තර අම්බලම කියලා කියන්නේ. අම්බලම කියන්නේ läගලා ඉන්න තැනක්. හරිද? නතර වෙන්න තැනක් නෙවෙයි. හරිද? ධර්මයක් කියුවේ නැත්නම් අර අම්බලම තමන්ගේ කරගෙන බිත්ති බැඳගෙන කොටු කරගෙන එකටවත් එන්න දෙන්නේ නැතුව වෙන විගඩ මන්නට අනිද. තමන් එහෙම නොවි තමන් ඒ අතහැරෙනකොට තමන්ට සංවේගයක් එනවා නම් එතනින් පොඩි අර්ථයක් තේරුණා නම් තමන් මේක අතාරින්න උත්සාහරි කරනවා කියන්නේ. මම මෙච්චර බණ අහනවා මට මේක තේරෙන්නේ නැහැ කියලා හිතන එකට දුකක් එනවනේ ස්වභාවයෙන්ම. හරිද? මම මෙච්චර දන් දෙන්න උත්සාහ කරනවා මට දානයක් දෙන්නවා තාම හිතෙන්නේ නැහැ නේ කියලා එනකොට දුකක් එනවනේ. ඒ දුක ගැන එච්චර කලබල වෙන්න එපා. මොකද ඒ දුක හැමතිස්සෙම ඒ මනුස්සයා මොකද කරන්නේ? දානයක් දෙන තත්ත්වයට පත් කරනවා. බණ හොඳට අහන්න මෙහෙවනවා. සිල්වත් වෙන්න ඉක්මවනවා. ඒක වාසියක්. දැන් අපිට තියෙන දුක නෙමෙයි. අපිට තියෙන තව කුඹුරු අක්කරයක් තිබ්බේ නැහැ මට. තව හරක් බානක් විතර හිටියේ නැහැ. ඕවා තමයි අපිට තියෙන්නේ. ඒක තේරුම් ගන්න නැහැ. වැටීම් වෙනවා, කලකිරීම් වෙනවා, නොහොඳ නොහොකාඩු වෙනවා. ඒක තුල රැඳෙන්න එපා. ඒකෙන් ආපු අත්දැකීම පන්නරය කරන් ඉස්සරහට. අර හොඳ කතාවක් තියෙන්නේ දුන්නක් වුණත් පිටිපැස්සට අදින්න වේගය සහ ඉලක්කය හරියට ගන්න පුළුවන්. දැන් මට මතක් කරන් තියෙන්නේ දුන්න වුණත් පිටිපැස්සට ඇද්දොත් ආයි බිමට වැටෙනවා. සීමාව දැනගෙන කරන්න හරි.